හරි අපි ටක් ගාලා මේ ටික කරගෙන යන් මේ ඔගොල්ලෝ ආපු වල දවසක තමයි ආයි මේ 18 වෙනිදාට තමයි මේකේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රැක්ටිකල් පැත්ත කරන්න වෙන්නේ. මේ ප්‍රැක්ටිකල් පැත්තක් තියෙනවා මේකේ. දැනට මේ ටික මෙහෙම කරගෙන යන්න. ඊට පස්සේ ටයිම් එක කියන්නේ මේ ඔයගොල්ලන්ට ඇහෙනව නේද? ඔව් සර් ඇහෙනවා. රයිට්. ටයිම් එක කියන්නේ මේ ඔයගොල්ලෝ යන වෙලාව අර මම කිව්වේ ඔය ටයිප් එක කියලා කියන්නේ මේ දැන් ටයිප් එක කියලා කියන්නේ ඔයගොල්ලෝ කරන්නේ මොකද්ද කියන එකයි. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් දැන් එක්සර්සයිස් කරනකොට දැන් ටයිම් එකේ බලාපොරොත්තු වෙන්නේ කරන වෙලාව කොච්චර වෙලාවක් කරනවද කියලා. දැන් අපිට 30 මිනිත්ස් වගේ නම් තියෙන්නේ කරන්න අපිට 20 මිනිත්ස් විතර වගේ වෙනකන් අපිට මේ සර්කිට් ට්‍රේනින් එකක් කරන්න පුළුවන්. හරිද? සර්කිට් ට්‍රේනින් එකක් කරන්න පුළුවන්. එතකොට මේ සර්කිට් ට්‍රේනින් එක සාමාන්‍යයෙන් 20 මිනිත්ස් විතර වගේ වෙනකොට ඉවරයි. හරිද? ඉතින් ඒ වගේ එකක් කරන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් පැයක විතර වර්කවුට් එකක් කරන්න පුළුවන්. සාමාන්‍ය විනාඩි 45ක කරන්න පුළුවන්. ඒ වගේ කරන්න පුළුවන්. හරිද? පැය කාලකටත් කරන්න පුළුවන් ඕනනම්. හරි? ඒ අපි කරන ෂෙඩියුල් එකේ හැටියට. ඊට පස්සේ ටයිප් එක. ටයිප් කියලා කියන්නේ මේ මොන જાති එක්සර්සයිස් කියන්නේ. දැන් අපි කියමුකෝ රනින් සයික්ලින් ඒ වගේ ස්විමින් මොනවා හරි ඇරොබික්ස් එක්සර්සයිස් කරන කෙනෙකුට නම් අපි වැඩිපුර වේට් ට්‍රේනින් කරවලා හරියන්නේ නැහැ නේ. දැන් මසල් බිල්ඩින් කරන්න ඕන කෙනෙකුට සයික්ලින් වගේ ස්විමින් වගේ දේවල් කරලා හරියන්නේ නැහැ. හරිද? එතකොට යාට අවශ්‍ය වෙන දේ තමයි යාට කරවන්න ඕනේ. දැන් අපි weight loss කරන කෙනෙකුට heavy weight training වගේ ඒවා විතරකුත් හරියන්නේ නැහැ. බොඩි බිල්ඩින් ටයිප් එකේම ඒවා කරලා හරියන්නේ නැහැ. යාට කාඩියෝ එක්සර්සයිස් මේ දෙකම මික්ස් කරලා තමයි කරවන්න. අන්න ඒ වගේ ඒවාක් තමයි ඒකට ඒ ටයිප් කියලා කියන්නේ ඒකයි. මොන වර්ගයේ එක්සර්සයිස්ද අපි යොදාගන්න ඒකට කියලා. හරිද? ඒ අවශ්‍යතාවය අනුව එයාගේ ගෝල් එක අනුව මොන වගේ ටයිප් එකේ එක්සර්සයිස්ද කියන එක තමයි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ එන්ජොයිමන්ට්. මේ මං කිව්වේ අර එන්ජොයිමන්ට් කියන එක එන්ජොයිමන්ට් කියන්නේ ඕගොල්ලෝ ඒ කරපු දෙයින් සන්තෝෂ වෙන්න ඕනේ කරලා ඉවරලා. ඒ මොන වගේ එක්සර්සයිස් එකක් කරත් ඒකෙන් මේ එක්සර්සයිස් එකක් කරාට පස්සේ සන්තෝෂ වෙන්න ඕනේ. ඒක තමයි මේ අවශ්‍ය දේ. එක්සර්සයිස් කරන්න ගියාම මේගොල්ලෝ ෂෙඩියුල් එකක් හදනකොට මේවා ටික බලන්න ඕනේ. what exercise what exercise are most appropriate for the client. ඒ කියන්නේ client අවශ්‍ය දේ මොකක්ද කියලා ඉස්සෙල්ලම හිතා ගන්න ඕනේ. අත්‍යවශ්‍ය මොකක්ද කියලා. what exercise are contraindicate for the client. ඒ කියන්නේ client කරන්න බැරි exercises මොනවාරි තියෙනවනේ. ඒ කියන්නේ කරන්න හොඳ නැති exercise. දැන් අපි කියමුකෝ මේ weight training කර කර ඉන්න client weight training දෙනවා නම් අපි එයාට ඒ කියන්නේ දැන් ඔය isometric exercises උගක් හෝල්ඩ් කරන් ඉන්නේවා isometric exercise ඕනට වඩා ඔළුවට උඩින් ඔළුවට උඩින් ප්‍රෙස් කරන shoulder press වගේ exercises ප්‍රෙෂර් එක වගේ තියෙන කෙනෙකුට දෙන්නේ හරිද එතකොට ප්‍රෙෂර් එක වගේ තියෙන කෙනෙකුට දෙන්නේ සාමාන්‍ය light exercises හරිද ඒ වගේ තමයි දෙන්නේ හරිද heart rate එක වැඩි ඉහළ යන්නේ නැති ඒ වගේ exercises තමයි දෙන්නේ එතකොට ඒක තමයි එයාට මේ contraindicated කියලා කියන්නේ ඒකයි. ඒකෙන් එයාට මොනවා හරි දැන් ධනිස් අමාරුව තියෙන කෙනෙකුට අපි ස්කොට් එහෙම දුන්නොත් මොකද වෙන්නේ? එහෙම නැත්නම් කොන්දේ අමාරුව තියෙන කෙනෙකුට ස්කොට් දුන්නොත් මොකද වෙන්නේ? අන්න ඒ වගේ හින්දා ඒවා අපි බලලා තමයි එක්සයිස් අපි දෙන්න ඕනේ. what exercise intensity are appropriate for the client. ඒ කියන්නේ මොන වගේ තීව්‍රතාවයක්ද? මොන වගේ එක්සයිස්ද අපි මොන වගේ තීව්‍රතාවයකින්ද එයාට එක්සයිස් දෙන්නේ? how many exercises are appropriate for client? කොච්චර එක්සයිස් එයාට දෙන්න පුළුවන්? හරි? how many set and repetition? කොච්චර set ගානකුයි කොච්චර repetition ගානකුයි එයාට දෙන්න පුළුවන්? ඒවා තමයි අපි බලන්න ඕනේ. හරිද?
how many days per week? ඒ කියන්නේ කොච්චර දවසක් එයාට weight training කරන්න පුළුවන්ද? ඒ exercise කරන්න පුළුවන්ද? ඒ කියන්නේ සමහරක් එක්කෙනෙකුට සතියකට දවස් දෙකක් විතර අපිට පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ දවස් 3කට වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා හැමදාම එන්න පුළුවන් නම් එයාට ෂෙඩියුල් එක මික්ස් කරලා දෙන්න පුළුවන්. දවස් 5ක් විතර වගේ වර්කවුට් කරන්න. අන්න ඒව තමයි මේ බලලා කරන්න ඕන දේවල්. Program designing simply means creating forceful system to plan and achieve specific goal. ඒ කියන්නේ මොනවා හරි goal එකක් achieve කරන්න තමයි දෙන්නේ. Acute variable, what are they? What they do affect design adaptation. ඒ කියන්නේ adapt වෙන්න හරියට කොහොමද ඔයගොල්ලෝ ඒ exercise program එක කරන්නේ. හරි? ඥානයක් ඉන්න
සර් ඇහෙන්නේ නැහැ සර්වර්. මසල් එක සංකෝචනය වෙනවා. දැන් ඇහෙනවද? හෙලෝ. ඔව් සර් ඇහෙනවා. හරි මසල් එක දැන් ඇහෙනවා සර්. මසල් එක සංකෝචනය වෙන එක තමයි කන්සන්ට්‍රික් කියලා කියන්නේ. කන්සන්ට්‍රික් කියන්නේ සංකෝචනය වෙනවා. අයිසොමෙට්‍රික් කියලා කියන්නේ මේක සංකෝචනය වෙන්නෙත් නැහැ. සංකෝචනය වෙන්නෙත් නැහැ. මසල් එක ඇදෙන්නෙත් නැහැ. එකම තැන නතර වෙලා තියෙනවා. ඊසෙන්ට්‍රික් කියලා කියන්නේ මසල් එක ඇදීමට ලක් වෙනවා. හරිද? එතකොට අයිසොමෙට්‍රික් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ අපි කියමුකෝ බයිසෙප් කර්ල් එකක් කරනවා නම් බයිසෙප් කර්ල් එක පල්ලෙහාටම අරගන්නවානේ. පල්ලෙහාට අරගත්තාට පස්සේ හෝල්ඩ් කරන පොසිෂන් එකක් තියෙනව නේද? අන්නේ හෝල්ඩ් කරන පොසිෂන් එක තමයි අයිසොමෙට්‍රික් කියලා කියන්නේ. ඊසෙන්ට්‍රික් කියලා කියන්නේ පල්ලෙහාට දාන මොමන්ට් එක. ඒ කියන්නේ මසල් එක ඇදීමට ලක් වෙනවා. හරි? එතකොට මේ පේස් තුන තමයි රෙපිටිෂන් එක තියෙන්නේ. එතකොට ඒ රෙපිටිෂන් තුන ඒ පේස් එකේ තිබුණාට හෙලෝ හෙලෝ නෑ අර දෙවෙනි සැරේ ආප් එකෙන් ලොග් වෙන්න පුළුවන් ඇති. අර 730 එකක් තියෙනවා 730 එකක්. ඔයාගේ මොකද්ද නම්බර එකකින්ද ඔයා ලොග් උනේ? නෑ මොකද්ද නම්බර එකක් ආවා මං ඒ නම්බර එකකින් ආපු එක නම් අයින් කරා. කවුද කියලා ඇහුවා කවුද කිව්වේ නෑ මොකද්ද කියලා. මං එයාව අයින් කරා. නෑ දැන් කියන්න බෑ දැන් මොකක්ද දන්නේ නෑ. මොකද්ද නම්බර එකක් ආවා අකුරු තුනක අතරක. නෑ නමක් ආවේ නෑනේ. ඔව් ඉලක්කම් දෙක තුනක් ආවේ. අනිත් එක ඔයා නෙමෙයි. මේ එයාගේ මම දැක්කා එයාගේ වීඩියෝ එක. එයාගේ මූණ වාගේ නෙමෙයි. බලන්න. නැත්තම් මේ පස්සේ ගන්න මේක. හරි. ඔව් දාන්නම්. හරි ළමයි මේකත් මට පේන්නේ ඉවර වෙන්න ළඟයි. මම ඔයගොල්ලන්ට මේකේ මේ වගේ දාන්නම් මොකද්ද මේ දැන් හෙටත් තියෙනවනේ. හෙටත් කරලම දාන්නම් මේකේ මේ PDF එක. දැන් මැසේජ් එකක් ආවා මේකත් ඉවර වෙන්න ළඟයි වගේ. මේගොල්ලෝ විනාඩි 40ක් කියලා දුන්නාට මේ විනාඩි 40ක්වත් දෙන්නේ නැහැ වගේ මට පේන්නේ. ටයිම් රිමේනින් තව විනාඩි 9ක් විතර තියෙනවා. රයිට්. එතකොට මේ රෙපිටිෂන් කියලා කියන්නේ ඒකයි. මේකෙදි මේ අර විශේෂයෙන්ම මේ රෙපිටිෂන් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ටෙම්පෝ එක කියලා. ඒක. දැන් ටෙම්පෝ එක කියලා කියන්නේ මේක ගහන ස්පීඩ් එක. ඒක ස්පීඩ් එක මේ හරිම වැදගත්. ඒ කියන්නේ ඒක ඕගොල්ලෝ විශේෂයෙන්ම මේ මතක තියාගන්න ඕනේ මේක තියෙන එකේ. හරි. මේ තියෙන්නේ රෙපිටිෂන් ටේබල් එක. මේකට අනුව තමයි ඕගොල්ලෝ 1 RM maximum ද ගන්න කියලා. දැන් මේකේ දැන් ඕගොල්ලෝ මෙතන ගත්තොත් මේ රෙපිටිෂන් 15ක් ගහනවා කියලා කියන්නේ සාමාන්‍ය වේට් එකක රෙපිටිෂන් 15ක් ගහන්න පුළුවන් නම් ඒ කියන්නේ ඕගොල්ලෝ උස්සන බර 65ක් විතර කියලා තමයි මේ පිළිගැනීම සාමාන්‍යයෙන්. හරිද? එතකොට ඕගොල්ලෝ රෙපිටිෂන් 12ක් ගහනවා කියන්නකෝ. රෙපිටිෂන් 12ක් ගහනවා නම් ඒක සාමාන්‍යයෙන් 67ක් විතර තමයි ඕගොල්ලන්ගේ උස්සන්න පුළුවන් උපරිම බරෙන් 67ක් විතර කියන එක තමයි මේ 112යි කියලා කියන්නේ. හරිද? එතකොට මේ එකයි ගහන්න කියලා කියන්නේ 100යි. හරිද? දැන් වෙන්නේ මේකයි. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් එක්සර්සයිස් කරනකොට සාමාන්‍යයෙන් ඕන තැනක ස්පෝර්ට්ස් කරන අය හැම එක්කෙනාම
ඒගොල්ලන් මේ ගහන්න පුළුවන් weight එක බලන්නේ ෂෙඩියුල් හදන්නේ මෙන්න මේක බලලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා හුඟක් කෝචස්ලා දැන් ස්පෝර්ට්ස් එහෙම කරන දැන්වල කෝචස්ලා කියන්නේ දැන් අපි කියමුකෝ රෙපිටිෂන් 10ක් මේ සෙට් 5ක් කරනවා කියලා. සෙට් 5ක් කරනවා නම් ඒගොල්ලෝ කියනවා මේ 70 මේ 67 70% විතර 70% එක සෙට් එකක් ගහන්න. දෙවෙනි එක 80 දාලා ගහන්න, අනිත් එක 90 දාලා ගහන්න කියලා. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඒගොල්ලෝ දන්නවා මේක බේට් එක වැඩි කරලා මේ යන්න රෙපිටිෂන් ගන්න කීයද කියලා. හරිද? රෙපිටිෂන් 12ක් ගන්න 70% කියලා ගෑවුවොත් 70% දාන්න කියලා කිව්වොත් ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා රෙපිටිෂන් 12යි කියලා. හරිද? 80% දාන්න කියලා කිව්වොත් 8යි කියලා දන්නවා. හරි? 90 දාන්න කිව්වොත් 4යි. ඒගොල්ලෝ ඒක දන්නවා ඒ ගාන තමයි 3ක් 4ක් විතර තමයි ඒ ගානට ගහන්නේ. අන්න ඒ වගේ තමයි සාමාන්‍ය ෂෙඩියුල් හදන්නේ. ඉතින් ඒවා මේවා පොඩි අයිඩියා එකක් ඕගොල්ලන්ට තියෙන්න ඕනේ ෂෙඩියුල් එකක් හදනකොට. හරිද? දැන් ඒක මම මේ දැක්ක හින්දා ඕගොල්ලන්ට කිව්වේ මම මේ පෙන්නන්න යන්නේ ඕගොල්ලන්ට ටෙම්පෝ එක. මේ තියෙන්නේ මේ ටෙම්පෝ එක ගැන කියලා. මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා මේ ටෙම්පෝ එක. මේ තියෙනවා muscle endurance stabilization. හරිද? මේකේ මේ slow ගහන්න කියලා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ moderate. hypertrophy වලට යන එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ටෙම්පෝ එක. මේ තියෙන්නේ ටෙම්පෝ එක moderate 202. ඒ කියන්නේ 2 කියන්නේ දැන් අපි කියමු බයිසෙප් කර්ල් එක විදියට ගත්තාම 2 කියලා කියන්නේ උස්සන කොට. හරිද? මේ කියන්නේ කන්සන්ට්‍රික්. උස්සන කොට තප්පර දෙකකින්. මේ දෙකක් කියලා කියන්නේ තප්පර දෙකක්. හරිද? තප්පර කියන එකේ තමයි මේ දෙකක් කියලා තියෙන්නේ. මේ තප්පර දෙකයි. තප්පර දෙකකින් උස්සනවා. එතකොට 0 කියලා කියන්නේ මොනවත් නැහැ. එක සැරයක් නැවැත්තුවා. එතන නවත්තනවා විතරයි. නවත්තලා ආපහු ගන්නවා. එතන තියන්නේ නැහැ. ඒ කියන්නේ තප්පරයක්වත් එතන තියන්නේ නැහැ. ආපහු උස්සනවා. ඊට පස්සේ පල්ලෙහාට දානකොට දෙකකින් දානවා. මේ තියෙන්නේ දාන වෙලාව. මේ තියෙන්නේ දෙකකින් දානවා. තප්පර දෙකකින් පල්ලෙහාට දානවා. එතකොට ඒක හයිපර්ට්‍රොෆි වලට. ඒ කියන්නේ මේ තියෙන්නේ හයිපර්ට්‍රොෆි කියන්නේ මාංශ පේශි වර්ධනයට. හරිද? එතකොට ඒකේ රෙපිටිෂන් ගන්න 6යි 12යි. හරිද? සාමාන්‍යයෙන් සමහරක් ඒවා කියනවා 8යි 12යි කියලා. මේකේ තියෙන්නේ 8යි 12යි. 6යි 12යි. හරිද? 6යි 12යි. එතකොට සෙට් ගහන්නේ 3 to 5 sets. හරිද? රෙපිටිෂන් ගන්න කීයද? 75 to 85. හරිද? මේ තියෙන්නේ 1 RM කියලා. හරිද? එතකොට ඒකට රෙස්ට් කරන වෙලාව තමයි 60 second. තේරෙනවද? එතකොට මේකේ මැක්සිමම් ස්ට්‍රෙන්ත් වලදී ෆාස්ට් එක්ස්ප්ලෝසිව්. මේකේ සාමාන්‍ය වෙලාවක් ගන්න මේකේ ස්ට්‍රෙන්ත් එකනේ. එතකොට එක්ස්ප්ලෝසිව් තමයි ඒකේ ටිකක් වේගෙන් ගහනවා. ඉතින් ඒක නිසා තමයි මේකට ෆාස්ට් එක්ස්ප්ලෝසිව් කියලා තියෙන්නේ. හරි? පවර් එකෙත් ඒ විදිහටම. හරි? මේ තියෙන්නේ මේ ඒ ගාන මේ පිළිවෙල මම ඕගොල්ලන්ට දැන් කිව්ව එක මේකේ මේ එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ මම වචනට යන්න දෙයක් නැහැ ඕගොල්ලන්ට කිව්ව එක තේරෙනවනේ ඊට පස්සේ research demonstrate that training specific repetition rate yield specific adaptation therefore depending on the goal that individual and pace training is possible define specific repetition range හරි muscular endurance and stabilization is best achieved by the performing 12 to 20 repetition. හරිද? මේ රිසර්ච් එකක මේ රිසර්ච් වලින් ආපු ඒවායින් එවිඩන්ස් වලින් තියෙන ඒවා තමයි මේ කියලා තියෙන්නේ. කියලා තියෙනවා මස්කියුලර් එන්ඩියුරන්ස්. ඒ කියන්නේ එන්ඩියුරන්ස් කියලා කියන්නේ දරා සිටීම. මස්කියුලර් එන්ඩියුරන්ස් and stabilization වලට 12 to 20 repetition තමයි කරන්නේ. හරි? ඒක අචීව් කරන්න පුළුවන් ඒකෙදි උස්සන්න පුළුවන් බර 50 to 70% 1 RM. හරිද? ඕගොල්ලන්ට මම කියන ඒවා තේරෙනව නේද? හලෝ කාට හරි මේ තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? තේරු කියන්න අපහසු නම් දැන් ඇහුවිලා තුනට කමක් නැහැ. මට හෙට හරි කෝල් එකක් දීලා ඕගොල්ලන්ට මේකේ තේරෙන්නේ නැති තැනක් තිබුණොත් කොහේ හරි මට කෝල් එකක් දීලා අහගන්න. හරි? දැන් මම කියාගෙන යනකොට ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් පොඩි මොනවා හරි ගැටලුවක් තිබුණොත් මට කෝල් එකක් දීලා අහගන්න හෙට මේ
ඉන්ඩිවිජුවලි ඔයගොල්ලෝ කෝල් එකක් දෙන්න. දීලා අහගන්න මොකද ගැටලු තියාගන්න එපා. මම කියාගෙන ගියාට මේ දැන් අපිට ඕවා දැකලා කියලා අපිට පුරුදුයි. ඕගොල්ලන්ට එකපාරට ඕකට ඔළුව ආපුවාම හිතා ගන්න බෑනේ. මේ ඒ නිසා මේ ගැටලුවක් තියාගන්න එපා. තේරුම් ඇතුව කරන්න ඕනේ. මොකද තේරුම් ඇතුව කරේ නැත්නම් ඕගොල්ලන්ට මේ අත්‍යවශ්‍ය දේවල් මිස් වෙනවා. හරිද? තේරෙනවද කියන එක? ඒ නිසා ඕක ගැටලුවක් තියාගෙන කරන්න එපා. හරි? දන්නේ නැති දේ අහගන්න. hypertrophy ඊට පස්සේ එන්නේ muscle endurance එක ඉවරයි. hypertrophy muscle growth is best achieved the 6 to 12 repetition 75 to 85%. ඒ කියන්නේ hypertrophy කියන්නේ muscle building වලට මාංශපේශී වර්ධනයට body building කරන එක්කෙනෙකුට ගහන්න පුළුවන් weight එක 6 ඉඳලා 12 වෙනකන් repetition 75 to 85% උස්සන්න පුළුවන් බර උපරිම බලෙන් 175 ඉඳලා 85 වෙනකන්. හරි. එතකොට මතක තියාගන්න කෙනෙක් weight loss වලට ආවොත් weight loss වලට එන කෙනෙකුට අපිට දෙන්න ඕන පුළුවන් repetition range එක මොකද්ද? කියන්න කවුරු හරි බලන්න. දැන් තව ටිකක් වෙලා යනකොට මේකේ අයි ඊට පස්සේ මේ මුකුත් නැහැ. ඊට පස්සේ ආයි කරන්න බෑ අපිට. ආයි හෙට තමයි කරන්නේ. හෙටත් මම ලින්ක් එක දාන්නම්. මේ විදිහට තමයි කරන්නේ. කරුණාකරලා ඔයගොල්ලන්ගේ සල්ලි තියෙනවා පීස් තියෙනවා ඉක්මනට දාන්න. මේ උගක් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන්නේ. මම මේ ගොඩක් අයට පුජ්‍යලිකව කිව්වා. දැන් මේ ඇත්තට මම කෝස් එක ඇතුලේ මේ ලෙක්චර්ස් වල මම කියන්න කැමති නෑ. නමුත් දැන් නොකිය බෑ. මේ මොකද මේවා ඔක්කොටම බලපානවා. මේ කෝස් එකට බලපානවා. මේවා මේ ඒක නිසා මේ ඔයගොල්ලන්ට මේක කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් කරන්න. මේ මොකද මේවා මේ කරගන්න අවශ්‍ය දේවල් මම දැන් ඊට වඩා හරි මට මේ ලෙක්චර්ස් කරන්න අවශ්‍යතාවය තියෙනවා. මේ සතියේ මේ තව වැඩිපුරත්. ඉතින් නමුත් මේ කරන්න විදියක් නැතුව ඉන්නේ මම. ඉතින් මේ ඒක ගැන පොඩ්ඩක් ඕගොල්ලෝ බලන්න. මේ මොකද හැමතිස්සෙම ඕක මතක් කර කර හැම එක්කෙනාගේම ආයින්නත් බෑනේ. ඊට පස්සේ hypertrophy වලට muscle growth එකට දැන් අර repetition ගාන කිව්වද? කවුරු හරි කිව්වේ නෑනේ. දැන් weight loss එකකට කවුරු හරි ආවොත් repetition කීයක් කරවන්න පුළුවන්ද? කවුරු හරි කියන්නේ? කවුරුත් අහගෙන නැද්ද? 12 ඉඳන් 20 වෙනකම් වගේ. ඈ? ඔව්. right. 12 ඉඳන් 12 ඉඳලා 12 ඉඳලා 20 වෙනකම් කරන්න පුළුවන්. අන්න right. එතකොට 50 to 70% තමයි 1 RFA. right good. හරි. එතකොට